ආයුබෝවන් කියලා ඔබ නවික්සා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබලාට පෙන්වන්න හදන්නේ ඩිසයින් ඒරියා එකක් කැල්කියුලේට් කරන තවත් ආකාරයක්. කලින් වීඩියෝ එක ඔබ නැරඹුවේ නැත්නම් අදම එය බලන්න. මම ඔබලාට දැන් පෙන්වන්නම් මේ ස්ප්‍රින්කලර් සිස්ටම් එකේ ඩිසයින් ඒරියා එක අපි කලින් වීඩියෝ එකේ කැල්කියුලේට් කරපු ආකාරයට අයි කැල්කියුලේට් කරන්න බැරි කියලා. මේ විදියට ස්ප්‍රින්කලර් බ්‍රාන්චස් ලයින් වල ස්පේසින් මේ සිස්ටම් එකේ වෙනස්. එතන මෙහෙම තියෙනකොට පළවෙනි වීඩියෝ එකේ වගේ අපිට ඩිසයින් ඒරියා එක කැල්කියුලේට් කරගන්න බෑ. මොකද ඒකට අපි ඒ ගත්ත ඒ ස්ප්‍රින්කලර්ස් ගාන ඉන්ක්ලූඩ් කරන ඒ ඉක්වේෂන් එක අපිට මෙතනදී යූස් කරගන්න බෑ. මොකද මේ ස්පේසින් වෙනස් වෙනවා. එතකොට අපි මෙතනදී විශේෂ ක්‍රමයක් යූස් කරගන්නවා. මේ ලෙසන් එක කන්ටිනියු කරන්න කලින් ඔය කට්ටියගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා නවික්සා YouTube channel එක මේ වෙනකොටත් ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක ඇති ඒක click කරන්න. එතකොට මේ අලුත් වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලට එවෙලෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කාරණා ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක ඔබලාට වැදගත් යයි හැඟෙනවා නම් like එකකුත් දාන්න කියලා. හරි. අපි දැන් lesson එක continue කරමු. ඉතින් මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම ඕනෙනවා මේ area එක මොන fire hazard classification එකටද අයිති වෙන්නේ කියන එක තීරණය කරන්න ඕනවා. එතකොට මම මේ area එක ගන්නවා මේක laundry area එකක් කියලා. ඒතකොට laundry area එකක් ගත්තාම ordinary hazard 1 කියන category එකට තමයි වැටෙන්නේ. මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මේකෙත් පෙන්නන්නම් ඒ chart එක. මේ තියෙන්නේ chart එක. මේක NFPA 13 book එකේ තියෙනවා. ඉතින් ordinary hazard 1 කියන category එකට දාපුවාම design area එක එනවා 1500 square feet. එතකොට අපි මේ calculation එක මේකේ design area එක calculate කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මේකේ design area එකේ length එක හොයාගන්න ඕනේ. ඉතින් design area එකේ length එක හොයාගන්න වෙනම equation එකක් තියෙනවා. අපි equation එකට යමු. design area එකේ length එක හොයන equation එක තමයි calculate length of the design area. මෙන්න මේක හොයන්න තියෙන calculation එක තමයි ඒක අන්තර formula එක තමයි 1.2 මේ formula එක කලිමුත් ඔය කට්ටිය කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. 1.2 square root design area අපි ordinary hazard එකේදී design area එක 1500 square feet. ඉතින් අපි මෙතනට 1500 square feet දාගන්නවා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට උත්තරයක් එනවා 46.47. ඒක ෆීට් වලින් එනවා දිගක් නිසා length එකක් හින්දා. හරි. දැන් අපි මේක අපේ drawing එකේ 46.47 කියන එක අපි මාක් කරගන්න ඕනේ. එතකොට එතන ඉඳලා 46.47 enter. හරි. එතකොට මෙන්න මේක තමයි design area එකේ අපි calculate කරලා ගත්ත length එක. හරි. එතකොට අපි මෙන්න මේ sprinklers වල distance. හරි.
එතකොට එහෙම දාගෙන යනකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන 10ක් තියෙනවා. මෙතන හරි. එතකොට එතන 5ක් තියෙනවා. එතන 4ක්. එතන 5ක්. එතකොට මෙතනත් 5ක්. ඊට පස්සේ අපි මෙතන බලමු වෝල් එකකට ඩිස්ටන්ස් එක කොච්චරක් තියෙනවද. වෝල් එකට ඩිස්ටන්ස් එක වෙනවා ස්ප්‍රින්කලේ ඉඳලා පහක් තියෙනවා වෝල් එකට. මේ පැත්තෙන් බලමු. එතනත් පහක් තියෙනවා. ඊට පස්සේ අපි කැල්කියුලේෂන් එක දැන් හදන්න පටන් ගමු. OH1 ordinary hazard 1 එකේ design area එක 1500 square feet. ඒක තමයි අපි design area එක හදන්න ඕනේ. ඊට පස්සේ most remote branch එකේ අපි බලනවා most remote branch area එකේ අපි ඉස්සෙල්ලාම හදලා බලනවා. most remote branch area කියලා කියන්නේ අපි design area එකක් හදනකොට මම කලින් වීඩියෝ එකේත් ඔයාලට කිව්වා මෙන්න මේ පැත්ත තමයි ඒ කියන්නේ power supply එක දෙන්නේ pump room එකේ ඉඳලා මෙන්න මේ පැත්තේ. එතකොට මේ හරියේ pressure එක flow rate එක ගොඩක් වැඩි. ඒ වුණාට මෙහෙම වතුර ගිහිල්ලා මේ අන්තිම හරියට එනකොට pressure එක flow rate එක ගොඩක් බහිනවා, අඩු වෙනවා. ඒ හින්දා අපි sprinklers වල නිවැරදි flow rate එක ඒ විදිහටම flow rate එක සහ අවශ්‍ය බාර් ගන්න pressure එක තියාගන්න ඕනේ මෙන්න මේ පැත්තේ අන්තිම sprinklers වල තමයි තියාගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි design area එකක් කියලා calculate කරනවා. ඒ design area එකක් calculate කරන්නේ design area එකේදී ගින්නක් ඇති වෙන වෙලාවට අවශ්‍ය නිවැරදි flow rate ඒ කියන්නේ කොච්චර හරි ප්‍රමාණයට වතුර ඉසින එකයි හරි pressure එකෙන් වතුර ඉසින එකයි ඒක සිදු කරන්න ඕනේ ගිනි ආරක්ෂාව සඳහා. ඒක අවශ්‍යයි. ඒක NFPA 13 ඒ බුක් එකේම තියෙනවා. දැන් ඔය කට්ටිය දන්නවා ගින්න කොහොමද ඇති වෙන්නේ කියලා. මේක පොඩි තැනකින් පටන් ගන්න පැතිරලා යන්නේ. ඒ හින්දා අපිට ඔක්කොම ස්ප්‍රින්ක්ලර්ස් වැඩ කරවන්න ඕනේ. ඔක්කොම ස්ප්‍රින්ක්ලර්ස් වැඩ කරවනවා නම් අපිට වෙන අවාසිය තමයි අපිට පම්ප් එකේ ප්‍රෙෂර් එක වැඩි කරන්න ඕනේ. ඒතර පම්ප් එකේ ඉලෙක්ට්‍රික් මෝටර ගත්තොත් එimhe ඒ වගේ වෝටර් රේන්ජ් එක ගොඩක් වැඩි මෝටර්ස් දාන්න වෙනවා. ඒතර අපිට කොස්ට් එක වැඩි, ඔපරේෂන් කොස්ට් එක වැඩි, ඉන්සුලේෂන් කොස්ට් එක වැඩි. මේ දෙකම තියෙනවා. ඒ අරෙන්ඩ අපිට වෝටර් ස්ටෝරේජ් ඒරියා එක ගොඩක් ලොකු කරන්න වෙනවා. ඒ වගේ අවාසි පැති ගොඩක් තියෙන හින්දා තමයි ඒ ඔක්කොම අතලා තමයි මේ ඩිසයින් ඒරියා එකක් කැල්කියුලේට් කරන්නේ. හරි. දැන් අපි මේකේ මෙතෙන් අපි දාගමු නම් ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන ස්ප්‍රින්ක්ලර්ස් වයිස් මේක නම් කරගන්න තිබ්බනම් හොඳයි. ඒ වුණාට අපි මෙතෙන්ද අපි දාගමු R1. ඊට පස්සේ මේ බ්‍රාන්ච් එක R2. එතන මේ බ්‍රාන්ච් එක R3. අපිට දැනට ඔය ටික ඇති. දැන් අපි ඉස්සෙල්ලම බලනවා R1 එකේ කොහොමද අපි කැල්කියුලේෂන් එක ගන්න කියලා.
ඉතින් දැන් අපි ගත්තාම සාමාන්‍යයෙන් ඩිසයින් ඒරියා එක ගන්නකොට අපි හොඳට බලා ගන්න ඕනේ. දැන් මෙතන ඩිසයින් ඒරියා එකේ ලෙන්ත් එක තියෙන්නේ මෙතෙන්ද තියෙනකොට මෙන්න මේ ස්ප්‍රින්ක්ලර් එනකම් ඒ ලෙන්ත් එක ඇතුලේ ස්ප්‍රින්ක්ලර්ස් මෙතන කවර් වෙනවා. ඒ කවර් වුණාට අපි බලන්න ඕනේ මෙන්න මේ ලෙන්ත් එක මේ ස්ප්‍රින්ක්ලර්ස් දෙක අතර දුරෙන් හරියටම භාගයක් නැත්තම් මේ ස්ප්‍රින්ක්ලරේ පැත්තට බර වෙලා තියෙනවා නම් විතරයි මේ ස්ප්‍රින්ක්ලරේ එනකම් විතරක් ගන්න. දැන් මෙතන අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ ස්ප්‍රින්ක්ලර්ස් දෙක අතර දුර තියෙනවා 5.8ක්. අපි 6කට ඇසියුම් කරමු. එතකොට මෙන්න මේ ස්ප්‍රින්ක්ලරේ ඉඳලා මෙතෙන්ද තියෙනවා 3.4. ඒ කියන්නේ භාගයකට වැඩිය ගොඩක් මෙහාට තල්ලු වෙනවා. එහෙම වුණාම අපිට මෙන්න මේ ස්ප්‍රින්ක්ලරේ ඩිසයින් ඒරියා එකේ ලෙන්ත් එක ඇතුළට ගන්න වෙනවා. මේ ස්ප්‍රින්ක්ලරේ ගන්නවා කියන්නේ එතනද මේ ස්ප්‍රින්ක්ලරේ කවරේජ් ඒරියා එකක් දා ගන්න ඕනේ. එතන මේ ස්ප්‍රින්ක්ලරේ කවරේජ් ඒරියා එක මෙතන ඉඳලා එතෙන් ස්ප්‍රින්ක්ලර්ස් දෙක අතර පරතරය 5ක් තියෙනවා. ඒ කවරේජ් ඒරියා කියන්නේ 2.5 2.5 තමයි ඒකේ කවරේජ් ඒරියා එක. හරි. ඒක මම ඔකට නෝට් කරලා පෙන්නන්නම්. most remote area sprinkler coverage area එක විතර ගන්නේ මෙතන මේ දුරට එනකම් අපි දිග ගන්න ඕනේ. ඉතින් අපි එතෙන්ට හදනකොට ඉස්සෙල්ලාම අපි බලනවා ඒක මේක ස්ප්‍රින්ක්ලර් එකකට බලා ගන්න පුළුවන් මුලින්ම. එතකොට මේක ස්ප්‍රින්ක්ලර් එකට බලනකොට මෙතනින් ඉඳලා මේ ස්ප්‍රින්ක්ලර්ස් දෙක අතර පරතරය 10ක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් භාගයක් තමයි මේ ස්ප්‍රින්ක්ලර් විතරලා මෙතෙන්ට දුර. එතකොට මෙතන ස්ප්‍රින්ක්ලරේ ඉඳලා මෙතන වෝල් එක ගාවට දුර තියෙනවා 5ක්. ස්ප්‍රින්ක්ලරේ ඉඳලා වෝල් එකට දුර තියෙනවා මෙතනත් 5ක්. එතකොට 5යි 5යි මෙතනටත් 5යි. එතන මේක හරි හතරස් කොටුවක් විදියට කවරේජ් ඒරියා එක මාක් කරගත්තොත් එහෙම ඒක අපි දාගමු green color එකෙන්. එහෙම දාගත්තාම ඊට පේනින්දා මෙන්න මේ වගේ කොටුවක් ඇඳගත්තාම මේ පැත්තටත් 10යි මේ පැත්තටත් 10යි. මෙතන මෙන්න මේ දුර 5 එනවා. මෙතනත් 10යි දෙකට විදිහටම 5. ඒ හින්දා 10 වරක් 10 එක ස්ප්‍රින්ක්ලර් එක කවරේජ් ඒරියා කියනවා most remote sprinkler coverage area එක එනවා 10 multiply 10 multiply by 10. එතකොට 100 square feet වලින් එනවා. square feet වලින් එනවා. ඒක 100. ඉතින් අපි ඔය විදිහට ස්ප්‍රින්ක්ලර්ස් එක එක හදාගෙන යන එක ටිකක් වෙලා යනවානේ. ඒකින්ද අපි මේ ඩිසයින් ඒරියා එක දැන් අපි ලෙන්ත් එක දන්නවනේ. ඒ ලෙන්ත් එකට සම්පූර්ණම මේ බ්‍රාන්ච් එකට R1 කියන බ්‍රාන්ච් එකට අපි මෙන්න මේ ලෙන්ත් එකට අදාළව කැල්කියුලේට් කරලා බලමු. ඊට කලින් මේ ලෙන්ත් එක අපි මාක් කරගමු. මෙතනින් ඉඳලා ඒ කියන්නේ මේ අපි එක්ස්ට්‍රා ඇඩ් කරගත්ත ස්ප්‍රින්ක්ලර් ඒකේ කවරේජ් ඒරියා එක මෙන්න මේ ස්ප්‍රින්ක්ලර්ස් දෙකෙන් භාගයක් ගන්නවා. එහෙම අරගෙන අපි මේකේ උඩම පොයින්ට් එක බිත්තිය වෝල් එකට තියලා අපි පොයින්ට් එක මෙතන ඩිස්ටන්ස් එක දාගමු. එතකොට 51.3 එනවා.
ඒ කියන්නේ අපි දැන් මේක ස්ප්‍රින්ක්ලර්ස් වල කවරේජ් එක කැල්කියුලේට් කරන්නේ කෙලින්ම මෙන්න මේ විදිහට ඇඳගෙන නෑ අපි දැන් අපිට තියාගන්න පුළුවන් මේකේ සෙන්ටර් එක ගන්න ඕනේ. ඒකට අපි කරමු ඔෆ්සෙට් එක ගහගමු 10. ඔෆ්සෙට් එකක් අපි තියාගමු 10 sorry offset එක අපි තියාගන්න ඕනේ 5 feet වලින්. අපි offset එකක් එහෙම තියාගෙන දැන් අපිට පුළුවන් ඉඳහදේ area එක මේ විදිහට ඇඳ ගන්න. wall එක තියෙන්නේ මේ ස්ප්‍රින්ක්ලර් ඉඳලා මෙන්න මේ area එක. සුදු පාට ලයින් එක. ඒ කියන්නේ මෙන්න මේක තමයි මේ වෝල් එක වෙන පාටින් මාක් කරගමු හොයාගන්න ලේසි වෙන්න. බ්ලු කලර් එකට දාගත්තා. හරි. ඒක තමයි වෝල් එක. දැන් අපි මේ ඒරියා එක මේ විදිහට ඇඳගමු. ඊට පස්සේ මේ විදිහට අඳගත්තාම මේකේ dimension ටික දාගමු. ඒරියා එකේ එතකොට පළල يعني මේ සම්පූර්ණ රූපෙන් ගත්ත දිග පැත්තට 10 feet එනවා. පස්සේ width එක ගත්ත පැත්තට ගමු මේ room එකේ design එකේ width එක පැත්තට ගත්තාම නේදලා මේ පැත්තට width එක පැත්තකට 51.3 එනවා. අපි ඒ total area calculate කරලා බලමු. R1 කියපුවම අපි දැන් දන්නවා. ඒතර note එකක් දාගමු ඉතින්. R කියන්නේ ස්ප්‍රින්ක්ලර් branch වලට තමයි අපි R කියලා කියන්නේ. හරි. දැන් ඒතර R1 එකේ area එක අපි calculate කරමු. 1051.31 10 feet multiply 51.3. එතකොට ඒකට අපි answer එක වෙනවා 513.1 point 1 එක එතන දාන්න එක 513 කියලා ගමු.
එතකොට 513 වුණාම අපේ requirement එක තියෙන්නේ design area එක 1500 square feet වෙන්න ඕනේ. දැන් මෙතන ඒක නෑ. ඊට පස්සේ අපි මේක දැක්කම අපිට තේරෙනවා ඊළඟ ස්ප්‍රින්ක්ලර් බ්‍රාන්ච් එකේ අපි එච්චර requirement එක fulfill කරගන්න බෑ කියන එක අපිට තේරෙනවා. මොකද එතන මේ area එකත් එක්ක බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේක total එක ගත්තත් එච්චර requirement එකක් ගන්න බෑ. අපි කමන්න එක හදලා බලමු. එකත් ඇඩ් කරලා එතකොට අපිට ගන්න වෙනවා මේකේ මේ dimensions ටික දාගන්න වෙනවා අපිට. මේ ස්ප්‍රින්ක්ලර් ඉඳලා මෙතෙන්ට දුර 4 feet. එතකොට මේ ස්ප්‍රින්ක්ලර් ඉඳලා මේ ස්ප්‍රින්ක්ලරට කලින් අපි හැදුවා ඒක මෙතන තියෙනවා. එහෙනම් අපි ඒකේ හරි භාගයක් ගමු. එතකොට අපිට සුගා එක ඇඳ ගන්න පුළුවන්. 5.1 ඒ කියන්නේ අපි ආසන්න එක ගමු 2.5 කියලා දාලා P එක එන්න ඇඳ ගන්නවා. ඒතර අපිට ලේසි. ඊට පස්සේ එතන 4 තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ඒරියා එක වෙනම කැල්කියුලේට් කරගන්නේ නැහැ. මේ ඒරියා එක සම්පූර්ණ ඉන්ක්ලූඩ් වෙන්න අපි මේ විදිහට ආයත ස්ක්වයර් එකක් ඇඳගමු. එතකොට එනවා මෙන්න මේ වෝල් එකේ ඉඳලා අපි මෙතන සෙන්ටර් එක හදාගමු ඉස්සෙල්ලා. මේක ඔෆ්සෙට් එකක් ගහගමු 2 feet. හරි. දැන් අපි අපේ ඒරියා එක අඳගමු. දැන් අපේ ඒරියා එක මේ විදිහට ඒරියා එක මේ විදිහට අපි අඳ ගන්න ඕනේ. දැන් මේ dimension එක පොඩ්ඩක් මෙහාට ගිහලා ඒකයි 3.8 කියලා තියෙන්නේ. ඉතින් ගණන් ගන්න අපිට ඔෆ්සෙට් එක හරි. දැන් අපි ස්ක්වයර් එක ඇඳගමු. හරි. ඊසේ මේ ලයින් එක ඩිලීට් කරගන්න. දැන් අපි මේකේ මේ පැත්තට අපි length එක ගන්න, මේ පැත්තට width එක. ඒකෝ length එක විදිහට අපිට 17 වෙනවා. ඒක width එක විදිහට අපිට එනවා කලින් එකමයි. ඒක ගන්න ඕනේ නැහැ.
කලින් විතරයි. මෙන්න මෙතන 51.31 එක. දැන් 17 R1 plus R2 ඒ ස්ප්‍රින්ක්ලර්ස් බ්‍රාන්ච් දෙකේම අපිට එනවා 17 multiply 17 plus 17 තමයි. Multiply 51.31 මේකට අපිට උත්තරේ ගන්න පුළුවන් 872.27. ඉතින් මම කලින් කියා වගේ මන්දි වෙනවා. මොකද අපි අර ඒරියා එක මුලින් ආවේ මෙන්න මේ ගාන. ඒ වෙලාවට මම අර කලින් කිව්වා අනිත් ඒරියා ලොකු ගානක් ඇඩ් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතන මේ වගේම 300 යාරක් ඇඩ් වෙලා තියෙනවා. ඒ රික්වයර්මන්ට් එක 1500. ඒකින්ද අපි මේක තව දෙකගුණයකට ආසන්න ගානක් එන්න ඕනේ. ඒ හින්දා අපි ඊළඟ එකත් අපි ගමන්න හදමු. එතකොට තවත් තේරුම් යන හින්දා දැන් ඊළඟ ස්ප්‍රින්ක්ලර් මේ ස්ප්‍රින්ක්ලර් බ්‍රාන්ච් ලයින් එක අපි හදන්නේ මෙතන ඉඳලා එතෙන්ද තියෙනවා 14. ඒකෙන්ද අපි දැන් එතන ඒරියා එක හදා ගන්න ඕනේ හින්දා අපි එතෙන්ට ඔෆ්සෙට් එක කලින් වගේ ගහ ගන්නවා 7 වලින්. ෆිට වලින් විදිහට ඔෆ්සෙට් එක තියාගත්තා. අපි එක වෙන කලයකින් අඳගමු. yellow කලයක ගමු. අපි ඒකට අදාළව ඒරියා එක ඒකත් ඉන්ක්ලූඩ් වෙන්න ටෝටල් ඒරියා එක අපි හදාගමු. ඒකේ පිට එතන මේ පැත්තට අපි length එක කියලා ගන්නෙ පැත්තට width එක. එතකොට 26 වෙනවා. ඉතින් width එක ඒ ගානම තමයි අපි ගන්නෙ. එතකොට R1 plus R2 plus R3 ඒ කියන්නේ branches තුනක් ස්ප්‍රින්ක්ලර් ලයින් branches තුනක් අපි දැන් ඔය විතර ගන්නවා. එතකොට අපි calculation එක හදනවා ඒ branches තුනේම ඒරියා එකක් මේ විතර ගත්තා. මේ විතර branches තුනේ මේරියා අපි අරගෙන 51.3 26 point හරි. එතකොට 26 multiply 51.31. okay
answer වෙනවා. $1,334 එක තමයි answer. එතකොට අපේ requirement එක තාම fulfill වෙලා නැහැ. ඒත් ආසන්නයට අවිලා තියෙනවා. අපේ requirement එක 1,500 square feet තමයි අපේ design area එක. ඉතින් අපි ඊළඟට තව පොඩි ගාන යෝනේ. ඒ හින්දා අපි ස්ප්‍රින්කලර්ස් 3කට වගේ දාලා බලනවා. එහෙම ගන්න මෙතන ස්ප්‍රින්කලර්ස් වල distance එක අරගෙන අපි coverage area එක හදා ගන්න ඕනේ. හරි මෙතන 6 තියෙනවා. 6 තියෙනකොට මෙතන coverage එක 3 වලින් කැපෙනවා. ඉතින් අපි ඒක හොයන්නත් එක්ක මේ පල්ලෙහායි ඔෆ්සෙට් එක දැන් ගන්න ඕන. පල්ලෙහා බ්‍රාන්ච් දෙක තමයි සිලෙක්ට් කරගන්න. ඒක අපිට ඕන පුළුවන්. පල්ලෙහා බ්‍රාන්ච් දෙක අපි සිලෙක්ට් කරගමු. නැත්තම් අපිට පුළුවන් මෙන්න මෙතන most remote area එක ගන්න ඉඳ අපි මෙතනින් branches දෙකක් අපි select කරගමු. branches තුන. ඔබට offset එක අපි ගහ ගන්නවා. එතන ඉඳලා අපි මෙතනින්ම ගහගමු. මෙතන ඉඳලා offset එක ඊළඟ අපි හදාගමු offset එක. offset දැන් අපි තව අලුත් ඒකක් හදා ගන්න ඕනේ. ඒක වෙනම පොඩි ඒරියා එකක් හින්දා අපි ඒකට වෙන කලර් එකක් හදා ගන්න වෙනවා. එකට light blue sky blue එක ගමු. ඉතින් අපි කලින් ස්ක්වයර් එක මේක දැන් අපිට දැන් මෙතන ඉඳලා අපි ආයෙ හදාගමු ඒරියා එක. දැන් මේ ලයින් එකෙන් ස්ප්‍රින්කලර්ස් ඊට කලින් අපිට මේ ස්ප්‍රින්කලරේ සෙන්ටර් එක හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේ කවරේජ් ඒරියා එකේ සෙන්ටර් එක. කියන්නේ 2. ඒකට ඔෆ්සෙට් එකක් කරලා දාගමු. දැන් අපි ඒරියා එක අඳගමු. එතන ඉඳලා මේ ඒරියා එක තමයි අපි ගණන් කරන්න යන්නේ. එතකොට මෙතන මේ total sprinklers දෙක අතර 14 කියලා තියෙනවා විතර. කියන්නේ මෙතන ඉල අනිවාර්යෙන් 7 තියෙන්න ඕනේ. එතකොට මෙතෙන්ද 6. ඒක අපි මේ dimension එක දාගමු. හරි. එතකොට 10. මෙන්න මේ පැත්තට අපි
width එක කියලා අපි ගන්නෙ. දැන් දෙනවා 15. මේ පොඩි ඒරියා එක විතරක් අපි ගන්න හින්දා ස්ප්‍රින්ක්ලර්ස් ගානත් එක්ක අරගෙන අපි ඒක දාගමු R4.3 කියලා. ස්ප්‍රින්ක්ලර්ස් තුනක් තියෙන හින්දා අපි නිකන් එහෙම අපි ඒරියා එක අඳුරගමු. එතකොට 10 multiply 15.3 අපි හොයනවා R4.3 කියන branch එකේ 4.3 කියලා අපි ස්ප්‍රින්ක්ලර්ස් තුනක ගන්නවා. ඒකේ ඉතරනවා 15.3 10 then multiply by 15.3. එතකොට ඒ ස්ප්‍රින්ක්ලර්ස් තුනේ විතරක් අපිට එනවා 153 square feet. දැන් අපි 150 ඒ ටික ඔක්කොම එකතු අපි අරන් බලමු. R1 R2 R3 R4.3 දැන් ඔය ටික එකතුව අරගෙන බලමු අපේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරනවද කියලා. 153 plus 1334 පවිතර මාතන්නකට පේන්ඩ එතකොට දැන් තාමත් ආසන්න වෙලා තියෙන්නේ. අයිත් තම අපේ රික්වයර්මන්ට් එක 1500 එනද අපිට ආවා 1487 අපේ රික්වයර්මන්ට් එක 1500 square feet already සර් classification එක ගන්නවා. ඉතින් අපිට තව පොඩි අගයක් ඉඳන් දැන් R1 එකේ 500 ආවා. ඒ කියන්නේ තව 5 මේ වගේ අපි ඊළඟ ස්ප්‍රින්ක්ලර් එක කියන්න දන්න මේ ගණේද කියලා මේ වගේ ආසන්න අගයක් ආවොත් අපේ ඒරියා එක හරි. ඉතින් අපි ඊළඟ ස්ප්‍රින්ක්ලර් එකටත් අපි ඔබ හදලා බලමු. width එක කොහොමද තුනෙන්ම තමයි යන්නේ. මෙතන ස්පේස් එක 6 ඉඳලා මේ distance එක අපි check කරමු. එතන 5 කියලා එනවා. එතන අපිට offset එකක් උඩට ගහගමු අපි 2.5 වලින්. යාපේ මේක බීච් කරගන්න. ඉතින් අපි ඊළඟ එක අපි ඇඳගමු. green color එකෙන් ඇඳගමු. එතන ya kan එතන මේ පොඩි කැල්කියුලේෂන් එකක් නේ. හරි. දැන් අපි length එක කොහොමද 10 but width එක 19 point ඒ කියන්නේ එතන 20 එනවා. එතකොට අපේ අලුත් ඒරියා එක R4.3 වෙනවට R4.4 කියන අපේ අලුත් ඒරියා එක එනවා
ඒක 10 multiply by 20 එතකොට 200 දැන් අපි දැන් මේ ඒරියා දෙකේම එකතු තමයි අපේ හරි ඩිසයින් ඒරියා එක මේ සම්පූර්ණම laundry එක එතකොට අපිට R4.3 ඕනේ නැහැ අපි ඒක දික් කරගත්තා එතකොට R1 plus R2 plus R3 plus R4.4 මේ දෙක අපි ගන්නවා එතකොට 1334 plus 200 මේක තමයි ඒ කියන්නේ 1334 කියන්නේ අපි අර ස්ප්‍රින්ක්ලර්ස් වෙනම තුනක් ගත්ත එක ගන්න නැතුව අර සම්පූර්ණම ලොකු ඒරියා එක මේක ඒක ප්ලස් දැන් අපි R4.4 කියලා හතරවෙනි බ්‍රාන්ච් එක අපි ගත්ත එක 200 දැන් අපි කැල්කියුලේට් කරලා හදලා බලමු මේක එකතු ඔන්න අපේ ඩිසයින් ඒරියා එක ෆුල්ෆිල් වෙනවා 1534 කියන එක ලොකුයි කොස් සමානයි වෙන්න ඕනේ 1500 ඒ කියන්නේ 1500 එකට වැඩිය අඩු වෙන්න බෑ වැඩි වෙන්න ඕනේ. ඉතින් අපි ආසන්නවම වැඩි යගේ ගන්න ඕනේ මෙතෙන්ට. එම ගන්නවා කොස්ට් එක අඩු කර ගන්න ඕනේ. හින්දා ඒ දේවල් ගැනත් හිතන හින්දා අපි සේෆ් ටිකක් තියාගෙන ඒ ආසන්නගේ ගන්නවා. එතකොට අපේ ඩිසයින් ඒරියා එක total design area එක තමයි මේ laundry එකේ 1534 square feet. I think ඒ design area එක හොයලා වැඩි දැන් මෙතනින් ඉවරයි. අපි මේක clear කරගමු. එතකොට මෙන්න මේ සම්පූර්ණම ලොකු ඒරියා එකයි මේ පොඩි ඒරියා එකයි අර අඩු වෙච්ච කොටස යන්න මෙන්න මෙහාට ආවා. මේක තමයි අපේ ඩිසයින් ඒරියා එක. ඉතින් ඔයතන ඔය කට්ටියට මේක හොඳට තේරෙන්න ඇති කියලා. ඔබලා තවම නවික්සා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම bell icon එකද click කරන්න අමතක කරන්න එපා. අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් එවිට ඔබලාට ඉක්මනට මේ දිස් වෙයි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔබලාට ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද ඔබෙන් සමුගන්නවා අලුත් මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු.